අපි දෙන්න උදේම නැගිටලා එයාලා ගෙදර ගියා. ගෙදර ආයි නම් මාව ඉහළින්ම පිළිගත්තා. ගෙදර උත්සවය ඉවර වෙලා එයා මාව එයාගේ කාමරයට එක්කන් ගියා. හරි ලස්සනට කාමරේ සරසලා තිබ්බා. ඔයා මේව ගණන් ගන්න එපා. අපේ අම්මලගේ වැඩ තමයි කියලා එයා ඒව ඉක්මනට අස් කරා. ඔයා වොෂ් එකක් දාගන්න. අල්මාරිය ඔයාට ඉඩ ඇති. ඒකෙන් ඔයාගේ ඇඳුම් ටික දාගන්න. හරි. මම එහෙනම් යනවා යාළුවෝ ටික යවලෙන්නම්. බය නැතුව ඉන්න හොඳද? හරි. එයා ගියාට පස්සේ මම ඇඳුම් ටික අල්මාරියට දාලා වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳට වෙලා හිටියා. මහා පුදුමාකාර මිනිස්සෙක්. හැමදේම දැනගෙනත් මාව ආරක්ෂා කරනවනේ. අනේ මන්දයි ඉතින්. එයා ගාව ආදරයක් දැනනවා. ඒත් මම ඉක්මනට හිත හදා ගන්නවා. මම කල්පනා කර කර ඉන්න අතරෙම නිින්ද ගිහින්. එයා කාමරේට ඇවිත් කිසිම සද්දයක් නොකර නිදාගෙන. මට ටිකක් දහවල් වෙලා ඇහැරුණේ. එයත් නිදි. ගෙදර අය මට එක වචනයක්වත් කිව්වේ නෑ. මම පල්ලෙහාට ගිහින් එයාටත් එක්ක තේ එකක් හදන්න ආවා. good morning නැගිටින්න තේ එක බොන්න. good morning සුදු. එයා මට කතා කරේ සුදු කියලා. ඒක නෙමෙයි. පල්ලෙහා ඇලක් තියනවා. යමුද දවල් වෙලා නාන්න. අනේ ෂෝයිනේ යමුකෝ. හරි. දෙන්නත් එක්ක උදේට කාලා වත්තපල්ලෙහාට ගියා ඇවිදින්න. එයාලගේ වත්තපල්ලෙහා හුඟක් පළතුරු జాතියෙන් වැවිලා තිබ්බා. එයා මට ඒවයින් ගොඩාක් කඩලා දුන්නා. ඔයාට කම්මැලි වෙලාවට වත්තට ඇවිල්ලා ඉන්න හොඳද? මම හෙට යනවා. හරි. අපි දෙන්නත් එක්ක ගොඩක් වෙලා ඉඳලා ආපහු ආවේ නාන්න යන්න. අම්මේ අපි නාන්න ගිහින් එන්නම්. පුතේ පරිස්සමෙන්. හරි අම්මේ. දෙන්නත් එක්ක දොළට ගිහින් නාගෙන ඉද්දි හොඳටම පරක්කු වෙලා තිබ්බේ. අනේ පුතේ මෙච්චර වෙලා හිටියද? මේ කෙල්ලට මේ කාලගුණත් එක්ක ඔච්චර වෙලාවක් ඉන්න එක හොඳ නෑනේ. අනේ අම්මා වතුර ටික දැක්කම ගොඩට එන්න හිතුනේම නෑ. හරි දුව කොණ්ඩේ වේල ගන්න. කෑම හදලා තියෙන්නේ. හරි අම්මේ. මම කාමරේට ගිහින් කොණ්ඩේ වේලගෙන කෑම කන්න පල්ලෙහාට ආවා. පුතේ ලොකු පුංචිලා රැයට එහෙ එන්න කිව්වා. අනේ අම්මා මං හෙට යනවනේ. අනේ පුතා හෙටත් ඉඳලා යන්න. බෑ අම්මා නිවාඩු නෑ. අනේ මන්ද පුතේ ඔයා නම්. කමක් නෑ පුංචිලා ගිහින්නෙමු. හරි. රෑ අපි පුංචිලා ගිහින් ඉක්මනට ආවේ එයාට කැම්ප් එකට යන්න ඕන නිසායි. ඊට පහුවදා එයා කැම්ප් එකට ගියා. එයා කැම්ප් එකට ගිය දවසේ ඉඳන් මට පුළුවන් හැම වෙලාවකම කෝල් එකක් දීලා මං ගැන හොයලා බැලුවා. ටිකින් ටික දන්නේම නැතුව මම එයාට ආදරය කරන්න ගත්තා. මගේ වෙනස එයාට තේරිලා තිබුණා. මටත් වඩා සතුටුනේ එයාව. ලොකු රැවටීමකට පස්සේ අන්තිමේදී මට මගේ නියම ආදරේ හම්බ වුණා. තමන් ආදරය කරන කෙනෙක් නෙමෙයි තමන්ට ආදරය කරන කෙනෙක් හොයාගන්න.